අඩුපාඩු සහ මේ අඩු ගෙවීමත් එක්ක මේ හිඟන දීමනාවත් එක්ක ගුරුවරු මේ ඇගීම් කටයුතු වලින් ඈත් වුණොත් එම විභාග කරන්නේ මේ විභාග දෙපාර්තමේන්තුව වහලා දාන්න තමයි සිද්ධ වෙන්නේ. LOLC Finance வழங்கும் குறுகிய கால நிலையான வைப்பு திட்டம். මේ ඇගීම් සඳහා කරන දීමනාව උසස් පෙළ ගෙවීම් උසස් පෙළ ඇගීම් වලට එක දීමනාවකුත් සාමාන්‍ය පෙළට වෙනම දීමනාවකුත් තමයි ගෙවන්නේ. උසස් පෙළට 2000ක් ගෙවනවා. හැබැයි මේ 2000 දිනාගත්තෙත් උසස් පෙළ ඇගීම් කරපු ගුරුවරු විශාල සටනක් දීලා. දැන් සාමාන්‍ය පෙළ ඇගීම් 30000කට වැඩි පිරිසක් ඇගීම් කටයුතු දෙනවා. දැන් මේ වෙනකොට ඇගීම් වලින් 80%ක් විතර ඉවරයි. දැන් අමාත්‍යාංශයට මේ සම්බන්ධව දිගටම අපි දැනුවත් කරලා තියෙනවා. ඒ වගේම මේ ආණ්ඩුව මේක දන්නේ නැහැ කියලා කියන්න බෑ. මොකද හේතු ගණනාවක් තියෙනවා. මේ ආණ්ඩුවේ ඉන්නේ ඇගීම් දීමනාව වැඩි කරන්න කියලා සටන් කරපුවලු පුද්ගලයන් තමයි ඇමතිවරු වෙලා ඉන්නේ. දැන් උන් දන්නේ නැහැ කියලා කියන්න බෑ. විභාග දෙපාර්තමේන්තුවට අපි මේ සම්බන්ධව දැනුවත් කරලා තියෙනවා. දැන් මේ වෙනකොටත් 1450යි සාමාන්‍ය පෙළ ඇගීම් කරන අයට කරන ගෙවීම කරන්නේ. ඒ වගේම ගමන් වියදම් දෙන්නේ එක දවසකට විතරයි. දින 10ක් කරොත් එක දිනකට විතරයි ගමන් වියදම් දෙන්නේ. දැන් බොහෝ අය කිලෝමීටර් 80 90 දිනපතා යනවා එනවා. ඒගොල්ලන්ට ඒ දීමනාව ප්‍රමාණවත් නැහැ. ඒ වගේම ප්‍රශ්න පත්‍රයට කරන ගෙවීමත් 2023 තීරණය කරපු ගෙවීම් තමයි තාමත් ගෙවන්නේ. දැන් මේවා අලුත් වෙලා නැහැ. අද පෙට්‍රල් ටිකක් ගන්න බෑ ගුරුවරුන්ට මේක ඇගීම් කරලා ගිහිල්ලා වෙලා පෙට්‍රල් සෙඩ් වල පොලිමේ ඉන්න වෙලා තියෙනවා පෙට්‍රල් ටික ගා ගන්න. ඒ වගේම දෙන ප්‍රමාණය ප්‍රමාණවත් නැහැ. දැන් මේවා සම්බන්ධව මේට පෙරත් අධ්‍යාපන අමාත්‍යාංශයත් විභාග දෙපාර්තමේන්තුවත් දැනුවත් කරලා තියෙනවා. මේක මොකද ලංකාවේ ප්‍රධානම විශාල පිරිසක් පෙනී හිටපු විභාගය. සාමාන්‍ය පෙළ විභාගය. ඒකේ ඇගීම් කටයුතු හරියට විධිමත්ව ක්‍රියාත්මක කරන්න වැඩපිළිවෙලක් විභාග දෙපාර්තමේන්තුවේ නැහැ. අපි කියන්නේ කරුණා කරලා දැන් මේ සම්බන්ධව දැනුවත් කිරීම කරලා තියෙනවා. මේගොල්ලන්ගේ ඉල්ලීම් මොනවද කියන එකත් ඔවුන් දැනුවත් කරලා තියෙනවා. ඒ වගේම මේ සියලුම ක්‍රියාමාර්ග ගන්න මේ වෙනතෙක් ඇගීම් කටයුතු වලට කිසිම බාධාවක් නොවන පරිදි තමයි අපි මේ ක්‍රියාමාර්ග ගණන් තියෙන්නේ. ඇගීම් කටයුතු ඒ විදිහට විධිමත් ඒ විදිහට ක්‍රියාත්මක වෙමින් පවතිද්දී තමයි ක්‍රියාමාර්ග ගන්න. අපි කියන්නේ මෙතනින් එහා ගිය ක්‍රියාමාර්ග ගන්න වුණත් අපි සූදානම්. මේ ගුරුවරු සූදානම්. මේ ලැබෙන දීමනාව අඩුම ගානේ යන්න එන්නවත් මදි. කාලා බීලා මේ ඇගීම් කටයුතු කරාම දිනට ලැබෙන දීමනාවට වැඩි ප්‍රමාණයක් වියදම් වෙනවා. ඒ වගේම විශාල පීඩනයක් මැද්දේ තමයි මේ ඇගීම් කටයුතු කරන්නේ. දැන් අපි කරුණාකරලා විභාග දෙපාර්තමේන්තුවට අද පළවෙනි පියවර විදියට අනුරාධපුරයේ මේ උද්ඝෝෂණයේ අපි දැනුවත් කරන්නේ මේ ඇගීම් දීමනාව එකඟ වූ පරිදි වැඩි කරන්න. උසස් පෙළට කරන ගෙවීම කරන්න, ප්‍රශ්න පත්‍රයකට කරන ගෙවීම වැඩි කරන්න. අනිත් පැත්තෙන් ඔවුන්ට දෙන තෙල් ප්‍රමාණය තෙල් කෝටා වැඩි කළ යුතුයි. ඒ වගේම ප්‍රවාහන දීමනාව එක දවසක් නෙමෙයි අදාළ දින 10ට දින 10ක් කරනවා දින 10 යනවා එනවා. ඒකට අදාළ වන පරිදි දුර අණුව ඇගීම් සඳහා ප්‍රවාහන දීමනාව ගෙවන්න කියන ඉල්ලීම කරන්නේ. මේ දීමනාව විදියට රුපියල් 1450යි. ඒක පහුගිය ආණ්ඩුව කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් විදියට අරගෙන සුසිල් ප්‍රේමජයන්ත ඇමතිවරයා කාලේ ඉදිරිපත් කරපු යෝජනාවක් අනුව තමයි ඒක ක්‍රියාත්මක වෙන්නේ. මේකෙදී විභාග දෙකට උසස් පෙළට දීමනාව විදියට රුපියල් 2000ක් ගෙවනවා. දැන් මේක දන්නව හොඳටම මේ ආණ්ඩුවේ අයත් දන්නවා සියලු දෙනාම දන්නවා. විභාග දෙපාර්තමේන්තුව නොදන්නව වෙන්න බෑනේ. සාමාන්‍ය පෙළට 1450ක් පමණක් ගෙවන්නේ ඇයි? මේක බරපතල ප්‍රශ්නයක්. මොකද අනිත් පැත්තෙන් ප්‍රශ්න පත්‍රයකට කරන ගෙවීමත් සාමාන්‍ය පෙළට අඩුයි. අපි ඒ සම්බන්ධව උසස් පෙළ ගාන ප්‍රශ්න පත්‍රයකට ගෙවන්න කියන ඉල්ලීම කරන්නේ නැහැ. හැබැයි මේකටත් සාධාරණ මුදලක් එතනදී වැඩි විය යුතුයි. ඒ වගේම දැන් ජීවන වියදම් ඉතාමත් ඉහළ ගිහිලා තියෙනවා. තෙල් මිල දෙගුණයක් ඉහළ ගිහිලා තියෙනවා. මේවා දරා ගන්න බෑ. ආහාර මිල ඉහළ ගිහිලා තියෙනවා. මේවට සරලන පරිදි ඇගීම් දීමනාව වැඩි කළ යුතුයි. එහෙම නොවුනොත් අපි ඊළඟ විභාගවලදීත් මේට එහා ගිය ක්‍රියාමාර්ග ගන්නවා. ඒ වගේම තමයි මේ කරන මේ වැඩපිළිවෙලත් මේ ගෙවීම් වල අඩුපාඩු සහ මේ අඩු ගෙවීමත් එක්ක මේ හිඟන දීමනාවත් එක්ක ගුරුවරු මේ ඇගීම් කටයුතු වලින් ඈත් වුණොත් එම විභාග කරන්නේ මේ විභාග දෙපාර්තමේන්තුව වහලා දාන්න තමයි සිද්ධ වෙන්නේ. පැහැදිලිව විභාගවලදීත් මේ සම්බන්ධව තීරණයක් ගත යුතු විභාග දෙපාර්තමේන්තුව මේ අවුරුදු ගණනකට පෙර තීරණය කරපුවා දිගටම කරන්න පුළුවන් කමක් නැහැ. ආණ්ඩුව බඩු මිල වැඩි කරනවා නම් දවසෙන් දවස ඒවා වෙනස් කරනවා නම් ඒවට මේ විශේෂ සේවා සඳහා කරන ගෙවීමුත් වැඩි කළ යුතුයි කියන ඉල්ලීම කරා. විභාගවලදීත් අපි මේ සම්බන්ධව විශේෂයෙන්ම මෙතනින් මේ ක්‍රියාමාර්ග ඉවර වෙන්නේ නැහැ. එහෙනම් අපි අද විභාග කොමසාරිස්වරිය දැනුවත් කරලා තියෙනවා.
මෙතනින් එහා ක්‍රියාමාර්ග ගන්න ඉඩ තියන්න එපා. මේ සම්බන්ධව සලකා බැලීම මේ ආණ්ඩුවේ වගකීමක්, විභාග දෙපාර්තමේන්තුවේ වගකීමක්, අධ්‍යාපන ඇමතිවරිය විදියට අගමැතිතුමියගේ වගකීමක් විදියට අපි දකිනවා. දැනට වෙනසක් නැහැ. දැනට මේ සම්බන්ධව තීන්දුව අරගෙන නැහැ. හැබැයි මේ සම්බන්ධව ජීවන වියදමට සාපේක්ෂව වැටුප් වැඩිවීමට සාපේක්ෂව විභාග වලට කරන ගෙවීමුත් වැඩි කළ යුතුයි කියන ඉල්ලීම විභාග දෙපාර්තමේන්තුවට යොමු කරලා තියෙනවා. දැනට ගෙවන්නේ 2650 දිනක කම්කරුවෙකුගේ වැටුපටත් වැඩිය අඩුයි. රුපියල් 1450ක් කියන දීමනාව කම්කරුවෙකුගේ වැටුපට වැඩිය භාගයකටත් වැඩිය අඩුයි. ඉතින් ආණ්ඩුව මේ සම්බන්ධව සැලකිලිමත් විය යුතුයි.